රයිට් එහෙනම් සුබ දවසක්. ඉතින් අද සිනමන් ලයිෆ් එකට ඇවිල්ලා ඉන්නේ. අපි VIP පැකේජ් එක අරගෙන ඕන කරනවා VIP පැකේජ් එක කියව ගමන් මොනවද අපි අද වෙන්නේ කියලා. ඉතින් අෂ්ටක වෙස් කටුම් කණ්ඩායම ජයමංගල ගාථා කිරිකල සස්ත්‍රික ටේබල් ඒ වැඩ ටික කොහමද වෙනවා. ඉතින් ලස්සන වැඩියක් යනවා. අනිවාර්යෙන් වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. අද උනාට බලන්න පුළුවන් කොළඹ සිනමන් ලයිෆ් එකේ කොහොමද අද වැඩ ටික යන්නේ කියලා අපේ. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරමු නැතිවට ආරාධනා කරනවා අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. මොකද හෙට දවසේ වෙඩිනයක් ගන්න ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් මේක වැදගත් වෙයි වෙන. අපි බලමු අද වැඩ ටික කොහොමද එන්නේ කියලා. වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න අනිවාර්යෙන්. Thank you. පටන් ගන්න කලින් සුළු දෙනාගෙම පුංචි කාරණා කීපයක් තියෙනවා ඉල්ලන්නේ තමයි අංක 1 බැරිම කෙනෙක් වාඩි වෙලා හිටියට කමක් නැහැ. අනිත් සුළු දෙනාටම ආරාධනා කරනවා මේ ආශ්‍රයයට ඇවිල්ලා අපි මේ පෝරුචාරි ධර්ම නරඹමු. මොකද ඔයාලා සතුරු සිතින් නරඹනවා කියන්නේ මේ දෙන්න එක ලොකු ආශිර්වාදයක්. අනිත් කාරණා අපි පෝරණට කවුරුත් වාඩි වෙලා ඉන්නේ නැහැ කරන ගෞරව කිරීමක් වෙනස නිසා අපි මේ චාරුක ශිල්පීන්ටත් කරදරයක් නොවන පරිදි අපි මේ ආශ්‍රයයට ඇවිල්ලා ආදරයෙන් සතුරු සිතින් මේ පෝරුචාරි ධර්ම නරඹමු. අංක 2 බුදුහාමේ මෙතනින් එහාට යන්න පුළුවන් මම කටහඬ විතරයි හොඳේ. ඔයාලගේ කතාව පස්සේ තියාගන්න පුළුවන්. මොකද ඒක මටත් කරන ගෞරවයක් විදියටත් මනමාල මහත්මයාටත් මනමාල මහත්මියටත් මේ චාරි ධර්ම වලට කරන ගෞරවයක් විදියටත් මම මේක ප්‍රථම කොට සලකනවා. අද ඔයාලට කතා කරන්න 3 මාරණකම් කල් තියෙනවා හොඳේ. මට තියෙන විනාඩි 40යි. ඒ නිසා මම හිතනවා විනාඩි 40 මට නැතත් ඔයාලගේ ආදරණීය දුවටයි පුතාටයි ඒ ගෞරවය ආශිර්වාදය ලබා දෙවි කියලා. එහෙනම් අපි සියලු දෙනාම ෆෝන් සයිලන්ට් කරගෙන නිශ්ශබ්දතාවයේ රැකගෙන අද මේ පෝරුවෙන් වලට දැනගන්න කාරණා ගොඩක් තියෙන නිසා ඒ ටික අරගෙන යන්න මතක් කරලා අනිවාර්යයෙන්ම ඒ නිසා සුළුනට ආරාධනා කරනවා අපි ආදරෙන් සතුරු සිතින් මේ පෝරුචාරී ධර්ම නරඹමු. එහෙනම් බොහොම ස්තුතියි. අපි සුළු දෙනාම ආදරෙන් අදගමු. සකල ශරීරේ භූෂණං සංඝක්‍රත්වා මමද තුනුරුවන්හි එන පුතා මේ ඔයාලා දෙන්නගේ ඉස්සරහා තියෙන පෝරුව කොල්ලෙක්ට කෙල්ලෙක්ට හම්බෙන ජීවිතේ ප්‍රථම සහ අවසාන පෝරුව. ආයි මේක ඉස්සරහට එන්නේ නැත මේ අන්තිම පාර හොඳේ. අකුණු හඬසේ ගර්ජනා කොට මෙබස වතු බිඳ හරිතෙදින් දකුණු පය පෙර දුවතවා සම්බුදුරජාණන් වහන්සේගෙන්ද දෙවනුන් වහන්සේ දේශනා කර සුවසු දහසක් ධර්මස්කන්ධයෙන්ද දෙවනුන් අෂ්ටාර මහා සංඝරත්නය ආදරණීය මනමාල මහත්මියට යහපත් වූ නිරෝගීමත් වූ දරු ගැබක් ආරක්ෂා කරන්නත් දෙදෙනාටම මේ රටට දැන නිරෝගීමත් වූ දරුවන් බිහි කරන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් ඇති ප්‍රාර්ථනාවක් හිතා ගන්න පුළුවන්. බුදුහාමේ කොල්ලෙත් කෙල්ලෙත් කියලා නෙමෙයි හොදේ. නිරෝගීමත් වූ දරුවන් මේ ගානගෙන කවදාවත් ලියන්න දෙයක් මේක මම ඔයාලගේ අෂ්ටක වේදිකාව විදිහට මේක මට හොදන්නේ නැහැ. දෙක මේ තාත්තවත් ඉස්සරහට ගත්ත පුතා මේ ගැටේට සාක්ෂියක් විදිහට ඔයාලා මේ ගැටේ ලියා ගන්නවා කියන්නේ පෞල් දෙයක් අතර පුදු ප්‍රශ්න ටිකක් සිදුවේ. ගැටේ යනු විවාහය. විවාහේ පරිසම් කර ගැනීම දෙදෙනාගේ ප්‍රථම වූ වක්කීම අද ඉඳන් මේකට හිලි කිසිවක් තියෙන බෑ හොදි. අඩුම තරමේ අම්මලා තාත්තලා පවා මේකට. ඒ කියන්නේ මේ දෙන්නගේ මාන. මෙච්චර හිතේ තියෙන්න ඕනේ. සිත කය වචනේ ආදරෙන් බැඳේවා. සදාකල් හැම බයකම මේ ගැටේ මේ විදිහටම ගහ ගන්න හම්බ වේවා. එහෙනම් මම ගැටේ ගහන්න නිසා ඔයාගේ දෙයක් තමයි. ගහලා. සම්පේ මේ දුව මෙතෙක් කල් හැදුවේ නූතන සමාජයේ
මම දකින පහක් ක්‍රියාවලියක් සැමියා විසින් බිරිඳට ආදේශ වීම. නොවිය යුතු දෙයක්. මේ ළඟදී දැක්ක දවසට කීයක්ද මම නිවුස් වල දවසට කීයක්ද මම දන්නේ නැහැ දික්කසාද කියලා. පොඩි ගණන් නෙමෙයි 3400 ඕනේ. කාගේද වැරද්ද? අස්ලක් කියන මගේද වැරද්ද? නැත්නම් මේ පෝරු විදිහේ වැරද්ද? නැත්නම් අද ඔයාලා දෙන්න නැගත් වෙලාද වැරද්ද? පුතා ඔයාලා දෙන්නගේ වැදීම ඔයාලා දෙන්න කොච්චර දුරට විශ්වාස කරනවාද කියන කාරණාව මත ඒ විශ්වාසයේ කවදා කොතනක කරගෙන යනවාද කියන කාරණාව තමයි මේ විවාදයේ පැහැදිලිද? එහෙනම් ජයසිරි මංගල්‍යයක් වේවා පූර්වකුට විවාහන සියල්ලෝම සතුටින් ජීවිතය ආවර කරන්නේ නැත. ඒ නිසා දෙන්නගේ ජීවිතේ තීරණය කරන්න ඕනේ. පැහැදිලිද? ජය වේවා. කොහෙද මේ තමයි අද මෙතන වැඩිපුරම සතුටින් ඉන්න පේනවනේ නා. වැඩිපුරම සතුටින් ඉන්න වැඩිපුරම ආඩම්බරෙන් ඉන්න හරිම ගැම්මෙන් ඉන්න උජාරුවෙන් ඉන්න අම්මා තමයි නිසන්නේ. දන්න දෙයි කියලා. කොල්ලෙක්ව හදලා. ඒ උන්දගේ මැරෑටිකන් ටික පුංචි කාලේ ඉඳන් බලලා. හැරෙන පැත්තට දෙක දීලා. සමාජයේ වැදගත් පුද්ගලෙක් විදිහට කොල්ලෙක්ව හදලා ඒ උන්දේ කකුල් දෙකට හයියක් දීලා අද පෝරුවක් උඩ ලස්සන ගෑල්ලා මේක හිටන් ඉන්නවා දකින්න. අම්මා කෙනෙක් කොච්චර වාසනාවද කියලා ඇහුවොත් නිශාන් දැන් ඔයාගේ අම්මගේ ඇස් දෙක දිහා බැලුවොත් කියන්න පුළුවන් අම්මාද කොච්චර සතුටින් ඉන්නේ නේද අම්මා? මන් දන්නවා. ඒ වගේම මගේ රන් පියා වටිනවා මට හැම භවයක මගේ රන් පියේ ගුණ කීමට බැහැ මාට මගේ රන් පියා වාසනා මට හැම භවයක තාත්‍ර අපි දැක්ක දිනවා දිමු ප්‍රොෆෙසර් අපි ආතේ තාත්තා මම යනවා දුව මේක මට උගනාව තිබි මේක කතාවේ කොහොමද කවුද දුන්න ආදරයට දුන්න රෙස්පෙක්ට් එකට මාව ක්‍රොස් කරලා දුන්න දෙයට එහෙනම් මෙච්චරයි මගේ අතින් අද විවාහයට පත නිසා එකම එක් කාරණාවක් කියන දේ තමයි විශ්වාසය කියන කාරණාව දෙන්නත් එක්කම රැක බලා ගන්න ඕනේ අද මම නෙමෙයි සක්‍ර දෙවියන් අද මේ අස්සේ ගායනා කරත් වැඩක් නැහැ හෙට දවසේ නම් ඔයාලා දෙන රණ්ඩු නම් අවිශ්වාස නැහැ පැහැදිලිද එහෙනම් හැම බයකම මේකට මේ විදිහම ගහ ගන්න හම්බ වෙන්න ප්‍රාර්ථනා කරනවා මට කියලා නෑ එහෙනම් ජයශ්‍රී මංගල්‍යයක් කියව එහෙනම් පැමිණි සිටිනා සුළු දිනාටමත් බොහොමත්ම ස්තුතියි මේ දීපු ගෞරවයට මේ දීපු රෙස්පෙක්ට් එකට මොකද පෝරු චාරිත්‍රිකවම ගොඩක් අය අද අහක දාන දෙයක් බවට පත් වෙලා තියෙනවා මම දන්නේ නැහැ කියලා රයිට් ඉතින් අපි තරුණයෝ විදිහට මේක ඉස්සරහට ගෙනියන්න මහන්සි වෙනවා ඒ නිසා thank you මම මේ වැඩේ පටන් ගත්තේ කතා කරන්න එපා වාඩි වෙන්න එපා කියලා එහෙනම් සිළු දෙනාටම මේ දුන්න ආශිර්වාදයට බොහොමත්ම ස්තුතියි ඒක මට ගොඩක් වටිනවා එහෙනම් මේ වෙලාව අපි දවසක හමු වෙමු හැම වෙලාව කතා කරමු එහෙනම් Join the beautiful